මේක අක්කර දෙකක් නේ. ආ සම්පූර්ණ අක්කර දෙකයි. තනි තලා ඉදමක් නේ. මේක අක්කරයක් හරි. මේක අක්කරයක් අන්න අරක හැදෙන්නේ. ඔය මේක මායි මොහොනේ. ඔය තේන්නේ මේ ගස් වලින් වලින් මේ පැත්තනේ. උකත්තන ගහත් එක්ක මායි මොහොනේ. එක අක්කරයක මායි. මේ හරි ඔක්කොම පැලනේ. ඔව් පැලේ කියන්නේ මේ දඩු කඩන මේ. සෙන්ටර් කබලුදී. හොඳ වගාව සම්පූර්ණ අක්කර දෙකක්. මේකද? මේක ඇලක් තියෙනවනේ. මේ එකක් කරයක් මේ දෙනියක් කරේ. කොහට යන්කෝ එකක්. මේක ඇල මේ තියෙන මායි හොඳ ඒක දෙකක්. ඔප්පු දෙකකට තියෙන්නේ. ඔප්පු දෙකකට. ඔප්පු දෙකකට අක්කරයක් තියෙන්නේ. අක්කරයක් කරේ අක්කර දෙකයි. පොළොව නම් මරුනේ. 6 දෙනෙක් දලු කඩන. 6ක් නේ. 6 දෙනෙක් කඩන. ඒ කියන්නේ මේ පැල තෑරෙනකොට ආ. ඉතුරුවේ 6 දෙනෙක් දලු කිලෝ. අර පොල් ගසුත් තියෙද? තියෙනවා. මේ අර ඒ හයින් ගස් වගේ පේන්නේ. ඒ ටිකක් තියෙනනේ. පොල් ගස් තියෙනවා. ඒ ගස්ෙන් ඒ පැත්ත නැහැ. ඒක පිටින්නේ. පොල් ගස් තියෙනවා. මේ පේනනේ හොඳ මායිමක් තියෙන්නේ. පොල් ගසුත් තියෙන පොල් කොස් ඒවත් තියෙනනේ. කොස් පොල් ඒවත් තියෙනවා. පොල් ගහ තියෙනවා. ওই පොල් ටික තියෙනවා. ඒව තමයි මේ නැදුම් ගස් අරෝමේ ඉදම තියෙනවා. අක්කර දෙකම ෆ්ලැට් නේ. ඔක්කොම ඕවිටි. යා. ඇද්ද වැඩ බැලුවා. ඇති. සුකුරියක් ඉන්නේ මේක. ඇයි? මගේ ගමනත් දැන් ඩක් ගාලා ගන්න. ඔව්. ඒක වත්තවටේ ගියොත් ඉතින් එපාර. අර කරුවල තියෙන වැට තියෙන්නේ. එතන මායි. එහා පැත්ත නෑ හොඳේ. දුංගක් තියෙනවනේ. මේකෙන් තව අවුරුද්දක් විතර හොඳ ආදායක්. අවුරුද්දක් නෙමෙයි. තව මාස 6යි මේ දලු කරන්නේ. මේ වතේ සෙන්ටර් කපලා දලු කරන්නේ. එකම එකක් නෙමෙයි අක්පාදිය. පළවෙනි වැවිල්ලනේ. වැවිල්ල. ඒ කියන්නේ තාම නෑ අන්න මෙන්න මේ ටික විතරක් අක්පාදු කරලා තියෙනවනේ. ඔය දැන් මට්ටම් ඇදිගෙන එන්නේ. ඒ ටික විතරක් අක්පාදු. මේවා කප්පාදු නෙමෙයි තේනවනේ ගස් වලින් කියන අලුතේ ඊට ඉස්සෙල්ලා තිබුණා මේ පුරුදු බඳුරු තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා තිබිච්ච වැවිල්ල ගැලෙව්වා. අලුත් වගාව තියෙන ඔක්කොම. අලුත් වගාව ඔක්කොම තියෙන්නේ. මේ පුරුදු බඳුරු ඉතුරු කරයි අය ඉතින් අපරාධනේ. ඒ කියන්නේ පුරුදු බඳුරු තියෙන්නේ.